ආයිබෝන් යාළුවනේ ඔයාගේ ත්‍රීවිල් එකට හරියන්න සුපිරිම ෆෝන් හෝල්ඩර් එක අරගෙන අදත් මයින්ඩ් ඔෆ් ඉෂාන් මේ විදිහට අලුත් වීඩියෝ එකකින් ඇවිල්ලා ඉන්නවා. ඉතින් channel එකට like එකක් දාලා subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එක අවසන් වෙනකම්ම මම එක රැඳී සිටින්න අමතක කරන්න එපා. ඔයා දැනටමත් හයර් දුවන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් Google Map එක ත්‍රිවිල් එක යන ගමන් use කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක්ට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි ෆෝන් හෝල්ඩර් එක. ඉතින් මේ ෆෝන් හෝල්ඩර් එකක් use කරද්දී වැදගත්ම දේ තමයි යාළුවනේ ඒක ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. වෙළඳපොලේ තියෙන ප්ලාස්ටික් ෆෝන් හෝල්ඩර්ස් වල ගොඩක් දැක ගන්න තියෙන ගැටලුව තමයි ටික කාලයක් ගියන් පස්සේ ඒවා ෆෝන් එකට ෆිට වෙලා හයි වෙලා තියෙන්නේ බුරුල් වෙනවා. ඉතින් ඔයාලට රබර් බෑන්ඩ් එකක් වගේ දෙයක් යූස් කරන්න වෙනවා. ඔයාගේ ෆෝන් එක ටික කාලෙකින් මෙහි රඳවලා තියාගන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයා වේගෙන් ත්‍රිවිල් එකේ ගමන් කරන වෙලාවට ඔයාගේ දුරකථනය ෆෝන් හෝල්ඩර් එකෙන් ගැලවිලා එළියට වීසි වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී මාර්ගයේ ගමන් කරන තවත් වාහන වලට කරදරයක් වෙන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක බිම වැටිලා ෆෝන් එක කැඩිලා බිඳලා යන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි. ඒ වගේම ඔයා ආදරය කරන ඔයාගේ වටිනා ෆෝන් එක ඔයාගේ වාහනෙන් ඉවතට විසි වෙනවා කියලා දැනුණාම ඔයා ඒක අල්ලගන්න try කරනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී රිය අනතුරක් වීමේ ඉඩකඩ සහ ඔයාට අනතුරක් වීමේ ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් ෆෝන් හෝල්ඩර්ස් නම් කොච්චර ගත්තත් ටික කාලයක් යූස් කරද්දී ඒවා සවුත් වෙලා යනවා කියලා. ඉතින් ඒ ගැටලුවට විසඳුමක් තමයි මයින්ඩ් ඔෆ් ඉෂාන් අද ඔයාලා ළඟට අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු අලුතෙන් ආව ඒ වගේම හැමෝම අතරේ ජනප්‍රිය වෙලා තියෙන මේ ෆෝන් හෝල්ඩර් එක මොකක්ද කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අලුතෙන් ආපු ෆෝන් හෝල්ඩර් එක. ඒ වගේම අද ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ හැමෝම අතරේ මේක ඉතාමත් අවම මිලකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් කොළඹදී පංචිකාවත්ත ප්‍රදේශයෙන් තමයි මම මේක මිලදී ගත්තේ. කොළඹදී වාට රුපියල් 350ත් 400ත් අතර වගේ කුඩා මිල ගානකට ඔයාට මේක මිලදී ගන්න පුළුවන් වෙන එක තමයි වටිනාම දේ. ඒ වගේම මේක ගොඩක් ශක්තිමත්. ඒ වගේම සවි කරගන්න පහසුයි. ඔයාටම තනියම මේක සවි කරගන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩක් සරලයි. යාළුවනේ මේක අන්බොක්ස් කරන් පස්සේ ඔයාලට පේනවා ඇති මේක කම්බියකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් ශක්තිමත් වගේම ගොඩක් සරලයි. ඔයාලට උනත් ඔයාගේ ත්‍රිරෝද්‍රතයට ලේසියෙන්ම සවි කර ගැනීමේ හැකියාවක් පවතින මේ ෆෝන් හෝල්ඩර් එක දෙපාරක් හිතන්න නැතුව යූස් කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් විදිහට මම දැක්කා. ඒකයි මම ඔයාලට මේ වීඩියෝ එක තුලින් ඔයාලට මේ ෆෝන් හෝල්ඩර් එක ගේන්න තීරණය කරේ. හොඳයි අපි බලමු එහෙනම් මේක ත්‍රිවිල් එකට සම්බන්ධ කරලා කොහොමද කියලා. යාළුවනේ ඔයා මේක මිලදී ගන්න තැනින්ම මේ වගේ පොඩි වොෂර් දෙකක් ගන්නත් අමතක කරන්න එපා. මොකද ඒකෙන් තමයි මේක ශක්තිමත්ව අගේ ත්‍රිවිල් එකට සම්බන්ධ වෙන්න උදව් කරන්නේ. ඉතින් යාළුවනේ මේ ආකාරයට ඔයාගේ ත්‍රිවිල් එකට මේ ෆෝන් හෝල්ඩර් එක සම්බන්ධ කරගත්තන් පස්සේ ෆෝන් එක වැටෙයිද කියලා බයෙන් සැකෙන් ඔයාට ත්‍රිවිල් එක ඩ්‍රයිව් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කියනවා නම් මේක එච්චරටම ශක්තිමත් මේ ෆෝන් හෝල්ඩර් එක යූස් කරලා බලන්න. අනිවාර්යෙන් මේ ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසා මම අරන් ආවේ යාළුවනේ. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ වලින් ඔයාලව හමු වීමේ අපේක්ෂාවෙන් මම අදට සමුගන්නවා. මගේ channel එක subscribe කරලා share කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට ඔයාලට මම දාන වීඩියෝස් නිතරම බැලීමේ හැකියාව තියෙනවා. එහෙනම් අදට මම සමුගන්නවා. සුබ දවසක්.